මුතුව කුල පොතේ වැඩ කරා හොඳයිද බලන්න. ඔය හොඳට කරලා තියෙන්නේ. මැඩම් තරුවකුත් දීලා ඔයාට. අම්මා මම හොඳට වැඩ කරපු හින්දා අපි දෙන්න කෑමක් හදමුද? කොහොමත් ඉතින් අපි කෑම හදනවනේ. හරි අද රස කෑමක් හදලා දෙන්නම් හොඳට වැඩ කරලා තරුවක් ගත්ත හින්දා. ඊස්ට් නෙවෙයි පුතේ රුලා. අපි අපේ බඩු ටික ගම්මුකෝ නේවා. අම්මා මේවා ඊස්ට් වගේමයි. ඊස්ට් වගේමයි තමයි පුතේ රුලා. කෝකෝ ලුණු මන් දාන්න. හදාන්න. ඇතිනේ සීනි. ඇති. ඔයාට නේ තින් ටිකක් පැණි රස ඕනේ. කොයින් පුතේ බේකින් පවුඩර් ඔච්චර දාන්න එපා. අපි රුලන් ගත්තේ පොඩි ප්‍රමාණයක්නේ. එහෙනම් මේ ටික ඇති. අම්මා මට අල්ල ගන්නම්. අල්ල ගන්න. ඔන්න අපි කෑම එක රස වැඩි කරගන්න ඔයා කැමතිම දෙයක් දානවා. හොඳයි නේද? හොඳයි. රසයි යෝගට් එක. හොඳට අපි කලවම් කරලා අම්මෝ අම්මා ස්ටීම් කරන්න කප් ටික ලැහැත්ති කරනවා. පුළුවන් නම් කියන්න මේ මොනවද හදන්න යන්නේ කියලාද? පරිස්සමින්. ඒක හයිය වැඩි. එහෙම තමයි ඉතින්. මිශ්‍රණේ ගානට තියෙන්න ඕනේ පුතේ. ගොඩාක් පුරවන්නෙත් නෑ. ඒකට ඇති. මොනවාද ඔය කන්නේ ඔයා? වෙනු ගෙඩිය. කොහෙන්ද? අයියා නෑ. අයියා දීලා ගියා හොරා වගේනේ. ඔන්න ඉතින් ඔයාට දැන් විනාඩි 20ක් විතර ඉන්න වෙනවා කෑම එක හරියනකම්. හොඳද? හරි. ඔතනින් පරිස්සමෙන් ඉන්නේ. තාම රස්නියයි. අපි සුද්ධිට නම් නිින්ද ගිහින් යාළුවනේ. එයා හැරෙනකන් අපි මේ ටික නිවෙන්න තියමු. අම්මා. ඔයා ආවද? ඔන්න මේ ටික මම ලිපෙන් අයින් කරලා ගත්තා. නිවිලා තියෙන්නේ දැන් මේ. ඔයා නිදියන් හිටපු හින්දා මං ඇහැරියේ නෑ. අපි ඉතින් දැන් මේ වගේ රස බලමු. ඔන්න පෙරුණන් අඬු එක.